සෝ මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ අපි කලින් කතා කරපු EC2 සර්විස් එක ගැන ප්‍රැක්ටිකලි අපි කොහොමද ඒක යූස් කරන්න කියන එක. සෝ අපි මේක ඉස්සලාම EC2 ඉන්ස්ටන්ස් එකක් ලොන්ච් කරනවා ක්‍රියේට් කරනවා. ඊට පස්සේ ක්‍රියේට් කරපු EC2 ඉන්ස්ටන්ස් එකේ අපි Apache server එක රන් කරලා වෙබ්සයිට් එකක් host කරනවා. ඊට පස්සේ අපි බලනවා කොහොමද මේ security groups නැත්නම් මේ firewalls කොහොමද වැඩ කරන්නේ කියලා. nice. එහෙනම් අපි වීඩියෝ එකට යමු. okay. සෝ මම ඉස්සලාම ක්ලික් කරනවා අපේ EC2 සර්විස් එක. ඕකේ සෝ මේක තමා EC2 සර්විස් එකේ තියෙන කන්සෝල් එක. නයිස්. ඒතර මේකේ දැනට කිසිම ඉන්ස්ටන්ස් එකක් මම ක්‍රියේට් කරලා නැහැ. එහෙනම් මම දැන් ඉස්සෙල්ලාම ඉන්ස්ටන්ස් එකක් ක්‍රියේට් කරනවා. මම ලොන්ච් කරනවා. ඕකේ. සෝ මෙතන ඔයාලට නේම් එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ EC2 ඉන්ස්ටන්ස් එකේ නේම් එක මම දෙනවා demo EC2 කියලා. නයිස්. හරි. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් කඩේකට ගිහිලා ලැප් එකක් බයි කරනවා වගේ ඔයාලට මෙතන පුළුවන් ඔපරේටින් සිස්ටම් එක තෝරන්න. Amazon Linux ද Mac OS එකක්ද නැත්නම් Windows ද Ubuntu ද Red Hat ද සෝ ඔයාලට කැමති ඔපරේටින් සිස්ටම් එකක් ඔයාලට චූස් කරන්න පුළුවන්. සෝ මම චූස් කරන Amazon Linux එක. නයිස්. ඊට පස්සේ instance type අපි මේක theory video එකේ කතා කරා. සෝ මේක ඇවිල්ලා T3.micro. ඒතර මේකට RAM එක හැම වෙනවා 1GB. හැබැයි 2 vCPU. ඒතර T කියලා තියෙන හින්දා මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් general purpose instance type එකකට තමයි යන්නේ. සෝ ඔයාට ඕන ඒක change කරන්න පුළුවන්. ඕන තරම් EC2 instance types තියෙනවා. උදාහරණයක් විදිහට අපි ලොකු එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් ගත්තොත් C5A.24x large එක ගත්තොත් මෙයාගේ VPCU තියෙනවා 96 and RAM එක ඇවිල්ලා 192. හරි. එතකොට RAM එක GB 192ක්. හරි. එතකොට ඒ වගේ powerful instance අපිට buy කරන්න පුළුවන්. So අපි ඊටාමත්ම basic එකක් අපි choose කරනවා T3.micro. හරි. ඊට පස්සේ කීපය එකක් ඔයා ක්‍රියේට් කරන්න ඕනේ. ඇයිනම් මේ කීපය එක ඔයාට ඕනේ ඔයාගේ ලැප්ටොප් එකේ ඉඳන් ඔයා මේ හදන ඉන්ස්ටන්ස් එකට SSH හරහා කනෙක්ට් වෙනකොට පාස්වර්ඩ් එකක් වගේ විදියට මෙන්න මේ කීපය එක ඔයාට අනිවාර්යෙන්ම ඕනේ. හරි. ඒතර මම කීපය එකක් ක්‍රියේට් කරගන්නවා. සෝ මම ඒකට නම දෙනවා demo කියලා. nice. හරි. okay. ඒතර create කීපය සෝ ඒක automatically download වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා security group එකක් හදන්න. ඒකේ firewall එකක් අපි instance එක වටේට firewall එකක් අපි හදනවා. එතකොට මම දැනට මම හදන security group එකේ මම allow කරන්නේ SSH traffic එක විතරයි. එතකොට ඒක source එක ඇවිල්ලා from anywhere. එතකොට login ඕන කෙනෙක්ට මම හදන EC2 instance එකට SSH කරන්න පුළුවන්. log වෙන්න පුළුවන් SSH කරලා. හැබැයි ඉතින් එයාලට කීපය එක ඕනේ. ඒ කීපය එක මං ගාව විතරයි තියෙන්නේ. මම මේක මගේ lap එකට මම download කරුවා. nice. හරි. ඊට පස්සේ ස්ටෝරේජ් එක කන්ෆිගර් කරන්න දෙනවා. ඔයා සාමාන්‍ය ලැප් එකක් ගන්න යනකොට ඔයාගේ ස්ටෝරේජ් එක කන්සිඩර් කරන 1 TB ද 2 TB ද SSD එකෙන් ඔයා චූස් කරනවනේ. හරි. ඒතර මම SSD එකෙන් 8GB විතරක් මම buy කරනවා. ඒතර මගේ ස්ටෝරේජ් එක ඇවිල්ලා දැනට 8GB විතර. හරි. ඊට පස්සේ මෙතන advanced details click කරලා මේක යටටම ගියාම මෙන්න මෙතන user data තියෙනවා. So මෙතන ඔයා type කරන commands ටික automatically run වෙනවා මේ instance එක පළවෙනි වතාවට boot වෙනකොට. හරි. පළවෙනි වතාවට boot වෙනකොට විතරයි. ආයෙ restart වෙනකොට run වෙන්නේ නැහැ. EC2 instance එක පළවෙනි වතාවට boot වෙනකොට මෙතන ගන්න commands ටික run වෙනවා. okay. nice. එහෙනම් අපි මෙතන අපි command එක type කරමු. එතකොට මම මේකේ type කරනවා මෙන්න මේක. එතකොට මෙතනින් වෙන්නේ මොකද්ද නම් අපේ Linux එකේ තියෙන packages ටික එයා update කරනවා. so එතකොට මට EC2 instance එක create කරලා ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා මට මේක run කරන්න ඕනේ නෑ. මට packages ටික ආයෙ update කරන්න ඕනේ නෑ. මෙතනම පළවෙනි boot එකේම එයා automatically මේ command එක run වෙනවා. එතකොට මේ command එක run වෙනකොට මගේ instance එකේ ඇතුළේ තියෙන packages ටික update වෙනවා. nice. හරි. එතකොට මම ඊට පස්සේ launch instance button එක click කරනවා. ඕකේ. සෝ මගේ ඉන්ස්ටන්ස් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒතර මට මෙතනින් බලා ගන්න පුළුවන් මගේ ඉන්ස්ටන්ස් එක running but I have to wait. මෙන්න මේ status check එක ඉවර වෙනකන් මට wait කරන්න වෙනවා. හරි. අපි පොඩි වෙලාවක wait කරමු. සෝ මේක ඇවිල්ලා විනාඩි 2ක් 3ක් ඇතුළත ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉන්ස්ටන්ස් එකක් ටග් ගාලා buy කරන්න. විනාඩි 2 3යි යන්නේ. ඕන තරම් powerful ඉන්ස්ටන්ස් එකක් ටග් ගාලා buy කරන්න පුළුවන්. සෝ ඒතර අපිට අපි අර කලින් මුහුණ දුන්න ප්‍රශ්නේ scale up immediately කියන එක මෙතන පුළුවන්. එතකොට අපි අර කලින් සර්වර් ගැන අපි කතා කරනකොට සර්වර් රූම් එකේ සර්වර්ස් තියෙනකොට අපිට ටග් ගාලා ස්කේල් අප් කරන්න බෑ. හැබැයි මෙතන අපිට පුළුවන් ටග් ගාලා සර්වර් එකක් බයි කරන්න. ඕකේ නයිස්. එහෙනම් අපේ චෙක්ස් ටික පාස් වෙලා ඉවරයි. හරි. දැන් අපි මොකද කරන්න යන්නේ නම් අපේ ලැප්ටොප් එකේ ඉඳලා මම මගේ ලැප්ටොප් එකේ ඉඳලා මම මේ ක්‍රියේට් කරපු ඉන්ස්ටන්ස් එකට ලොග් වෙන්න යනවා SSH හරහා.
so ඒකට මම command prompt එක open කරගන්නවා. so මම ඉන්නේ downloads directory එකේ. එහෙනම් අර මම download කරපු කීපය ආයක download උනේ downloads directory එකේ. okay so ඊට පස්සේ මම මෙතන ssh කරන්න යන්නේ. nice. ඒතර අපේ command එක තමයි ssh -i. ඊට පස්සේ අපි download කරපු කීපය ආයක දෙන්න ඕනේ මේ directory එකේ තියෙන හින්දා මම මෙතන type කරනවා කෙලින්ම කීපය ආයකේ නම demo.pem. okay so ඊට පස්සේ ec2 user at එතකොට අපිට අවශ්‍ය කරන instance එකේ public IP address එක අපිට ඕන. so මේ තියෙන්නේ අපි create කරපු instance එකේ public IP address එක. so මම මේක copy කරලා command line එකේ enter කරනවා. nice. yes. okay so මම දැන් log වෙලා ඉන්නේ මගේ EC2 instance එකට. හරි. එතකොට මට ඇත්තටම මේකට SSH කරන්න පුළුවන් වුණ reason එක තමයි මම security group එකේ SSH protocol එක මම allow කරා. so ඒ නිසා මම SSH කරලා මම දැන් ඉන්නේ මම create කරපු EC2 instance එක ඇතුලේ. okay so මම type කරොත් pwd print working directory එකකින් හරි. okay so මම ඉන්නේ හරියටම Linux EC2 එක home එකේ EC2 user කියන directory එක ඇතුලේ. okay nice. හරි. මම දැන් මොකද්ද කරන්න යන්නේ නම් මම දැන් website එකක් host කරන්න යන්නේ. so ඒකට මම ඉස්සෙල්ලාම Apache server එක මම install කරන් ඉන්න ඕනේ. so ඒකට අවශ්‍ය කරන command එක තමයි මේ තියෙන්නේ sudo yum install. ඔයාලා දන්නවනම් commands Linux commands then it's okay. nice. ඒක install වුණා. හරි. ඊට පස්සේ මම install කරපු Apache server එක start කරන්න යන්නේ. nice. හරි. ඊට පස්සේ මට ඕනේ මේ Apache server එක නිකන් හරි මගේ instance එක restart වුණොත් reboot වුණොත් automaticallyම මේ app එක start වෙන්න ඕනේ. මේ Apache app එක මේ Apache server එක අනිවාර්යයෙන්ම start වෙන්න ඕනේ. so එහෙනම් ඒකට අදාළ කරන command එක තමයි enable command එක. so enable command එකෙන් පුළුවන් මගේ instance එක නිකන් හරි restart වුණොත් එයා automatically මෙන්න මේ httpd කියන server එක Apache server එක එයා automatically start කරනවා. okay so ඊට පස්සේ මට check කරන්න පුළුවන් මගේ Apache server එක instance එක ඇතුලේ run වෙවිද තියෙන්නේ කියලා. okay status එක අපි බලමු. okay so it is running. හරි. මගේ Apache server එක run වෙගෙන තියෙන්නේ. okay nice. දැන් ඇවිල්ලා මම මොනවද කරන්න යන්නේ? මම පොඩි වෙබ්සයිට් එකක් හදලා ඒ වෙබ්සයිට් එක ඇවිල්ලා මේ Apache server එකේ root directory එක ඇතුළට දානවා. හරි. ඒතර ඉස්සෙල්ලාම root directory එක ඇතුළට යමු. ඒතර Apache server එකේ root directory ඔයාලා දන්නවා. ඒක තියෙන්නේ cd www.html. nice. හරි. ඒතර මම මේක ඇතුලේ මම create කරනවා HTML website එකක්. so sudo nano index.html. හරි. එතකොට මේකට ඇවිල්ලා මම copy කරනවා මම හදපු පොඩි website code එකක් තියෙනවා HTML code එකක්. so මේක මම copy කරනවා. okay so my EC2 website title එක hello from AWS EC2 my website is hosted by Amazon Linux. හරි. ඊට පස්සේ මම මේව save කරනවා. so control O ඔබලා then enter and control X. nice. okay so මගේ index.html file එක මේකේ දැන් run වෙවි තියෙන්නේ. so මම restart කරනවා මගේ server එක. so restart කරන්න command එක මේක. nice. okay so මම restart කරා. හරි. එතන මගේ website එක මේක ඇතුලේ run වෙවි තියෙන්නේ. so මම දැන් කොහොමද මගේ website එක බලන්නේ? so ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන public IP address එකෙන් open කරන්න. okay හරි. so මෙතන open කරපුවම මෙයා අපිට පෙන්වන්නේ නැහැ. okay so මෙතන https කියන එක මම assign කළ http protocol එකෙන් යන්න. so මට ඇවිල්ලා ඒක view කරන්න permissions නැහැ. reason එක ඇවිල්ලා අපි අර හදපු security group එකේ අපි permissions දුන්නේ නැහැ. අපි allow කරේ නැහැ http protocol එකට. so අපි http protocol එක ඉස්සලා allow කරලා ඉන්න ඕනේ security group එකේ. හරි. එතන මම මේකේ instance එකේ security group එකට යනවා. security click කරලා ඊට පස්සේ මෙතන තියෙනවා security group. මෙන්න තියෙනවා security group එක. මම මේක click කරනවා. so මම මේකේ rules මම change කරන්න යන්නේ. okay so මම මෙතන edit inbound rules දෙනවා. එතන මම දැනට දීලා තියෙන SSH වලට විතරයි. දැන් මම add කරනවා rule එක http.
okay http rule එක add කරනවා from anywhere nice save rules okay so මම දැන් මෙයාව refresh කරොත් මගේ website එක පෙන්වන්න ඕනේ nice so මෙතන මගේ website එක පෙන්වනවා okay so මෙන්න මෙහෙම තමයි EC2 එකක් launch කරලා ඒකේ ඇතුලේ Apache server එකක් run කරලා ඒකේ website එකක් run කරන්නේ හරි එතකොට security group වැඩ කරන්නේ ඔන්න ඔහොමයි එතකොට ඔයාලට ID එක තියෙන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම security group එකේ HTTP න යන්නේ HTTP protocol එක ඔයා open කරලා තියෙන්න ඕනේ හරි allow කරලා තියෙන්න ඕනේ හරි HTTPS නම් ඒක ඔයා allow කරලා තියෙන්න ඕනේ nice so මෙච්චරයි මේ වීඩියෝ එකට ඊළඟ වීඩියෝ එකේ පොඩි තියරි කෑල්ලක් තියෙනවා අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ඉලාස්ටික් IP කියන්නේ කියලා. හරි. එතකොට ඒකත් එක්ක මේ වීඩියෝ එක මේ EC2 instance එක ගැන අපි EC2 service එක ගැන කතා කරන වීඩියෝ එක අපි end කරනවා. Thank you.